හෙලෝ යාළුවනේ. ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ නැතා බ්‍රෝ අනිත් channel එකට. ඉතින් අද මං කියලා තියෙන්නේ වෙසක් කුඩු අලවන වීඩියෝ එක. ඉතින් part 2 වීඩියෝ එක. ඉතින් ඔයා මගේ channel subscribe කරලා නැද්ද? දැන් මම subscribe button එක මම යන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක තෝල් කරලා share කරලා කට්ටියට comment එකක් දාගන්න. අපි ආ වීඩියෝ කරේ. Let's go. ඔන්න ඉතින් guys මම දැන් පට ගාලා අලවගෙන යනවා. ඕගොල්ලන්ට පේනවද ඉතින්? ඉතින් මං ගම් ගාලා අලවනවා. ඉතින් සුදු පාට කෑලි මෙන්න විදිහට අලව ගන්න ඕනේ. සුදු පාට තෙල් කොළ. අපි අලව ගමු. ඉතින් ඔයාලා පැත්තේ තෙල් කොළයක් කීයද කියලා පහලින් කමෙන්ට් කරලා යන්න. ඉතින් අපේ පැත්තේ නම් 25යි. ඉතින් ඇත්තටම කියනවා නම් මේ මුළු වේදම ගියේ රුපියල් 200ක් වගේ තමයි ගියේ. ඉතින් ඒ තරම් අඩුවට විසක් කුඩුවක් හදා ගන්නවා කියන්නේ ඉතින් සුපිරි තමයි. ඊට පස්සේ යාළුවනේ මම දැන් මේ ත්‍රිකෝණ තියෙන මේ ත්‍රිකෝණ කෑලි වලට බෞද්ධ කොඩිය පාට තමයි අලවන්න හදන්නේ. ඉතින් අපි අලවමු. ඊට පස්සේ යාළුවනේ දැන් මම ගන්න හදන්නේ රැලි කපන්න. මේ රැලි දාගෙන තමයි හදන්නේ. ඉතින් අපි රැලි දාගන්නත් මම මේ විදිහට තෙල් කොළ අරගෙන විදිහට කපලා අපි අලවන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ මම තවත් ලස්සනට දැම්මා ඉතින් කැටයන් දාලා තියෙන්නේ. කැටයන් ටිකක් ගැලෙව්වා. වෙනද? ඉතින් සුපිරියක් තමයි. ඔන්න ඉතින් දැන් හොඳට ලස්සනට තියෙනවා කූඩුව. රැලි ටිකක් දැම්මා. පේනද දැන් සුපිරියට තියෙනවා ආයේ. කූඩුව ලස්සනද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ subscribe කරලා නැත්නම් දැන් මම subscribe button එක ඔබ යන්න. එහෙනම් අදට මං ගිහලා එන්නම්. bye bye.